කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා චිත්‍රපටයේ තවත් සුවිශේෂී චරිතයක් සුවිශේෂී භූමිකාවක් අපිත් එක්ක ඉන්නවා. මම හිතන්නේ වසරේ සිනමා නළුවා කියලා හඳුන්වන්නත් පුළුවන්. මොකද විවිධ කැටගරි වල විවිධ ශානර වල චිත්‍රපටි වල ගිය අවුරුද්දේම අපිට දකින්නට ලැබුණා. ඉතින් මේ අවුරුද්දේ දකින්න ලැබෙනවා. ඉතින් කොහොමද මේ වගේ නිර්මාණ බිහි වෙනකොට අර අපි කියන්නේ නළුවන්ට අත දිගාලා රංගපාන්න පුළුවන් චිත්‍රපටි බිහි වෙනවා කියලා. ඉතින් මේ ප්‍රවණතාවය ඔබතුමාට කොයි වගේද දැනෙන්නේ? ඇත්තටම සන්තෝෂයි. ඒ කියන්නේ දැන් සිනමාවට එන්න ඕන කට්ටිය දැන් එමින් පවතිනවා. මම හිතන්නේ අලුත් ජෙනරේෂන් එක හොඳ තැනකට සිනමාව ගෙනියනවා. ඒක මම හිතන්නේ ඊටාම වාසනාවන්ත තත්ත්වයක් සිනමාවට. මම කියන පාදයකත් චමින්ද ජයසූරිය මගේ මිත්‍රයාගේ පළවෙනි සිනමා ගමනේ ඔහු ඉතා රසවත් විදිහට ලස්සනට සිනමා පටය නිර්මාණය කළා තියෙනවා. මම හිතනවා මම ආරාධනා කරනවා එන්න මේ චිත්‍රපටය බලන්න. මේක ඉතාම සුවිශේෂී ලස්සන චිත්‍රපටයක්. ඉතින් ඔබතුමා වගේ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් මේ තරුණ පිරිසත් එක්ක වැඩ කරනකොට සහ අපි දැක්ක කාස්ට් එක අති විශාල කාස්ට් එකක් ඉන්නවා. මොන වගේ අත්දැකීමක්ද ඒ වගේ පිරිසක් එක්ක වැඩ කරනකොට? වැඩ කරනකොට ඒ කියන්නේ අපි ඇඩ් කරනකොට එහෙම ඉන්න කට්ටියක් ඉන්නකොට කාස්ට් එකත් එක්ක අපිට තව පහසු වෙනවා මේක කරගන්න. සහ අපි දන්න අඳුරන කට්ටිය. අපි එක එක්කෙනා කැපැසිටි එක දන්නවා. ඒකත් එක්ක අපි එක්කහතුලා කරපු ටීම් වර්ක් සිනමාව කියන්නේ. ඉතින් මේක හොඳ ටීම් වර්ක් එකක්. නරඹන්න ඉන්න කියලා තමයි මම කියන්නේ. සිංහාසන තාන කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා